කරුණු කාරණා ටික කවදාවත් අමතක කරන්න එපා. ඒ කරුණු කාරණා මේ මූලිකත නිර්මාණය කර ගැනීම සඳහා විතරක් නෙවෙයි. ඔයාගේ ජීවිතේ ඔයා කරන ඕනෑම විලාසිතාවක් නිර්මාණය කරද්දී මෙන්න මේ කරුණු ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න. පළවෙනි කරුණ තමයි සමහර වෙලාවට සමහර අය මේ මිනුම් ගනිද්දී විශේෂයෙන්ම වටමිනුම් ලබා ගනිද්දී මේ වටමිනුම් ලිහිල්ව ගන්නත් බලනවා, සමහර අය හිරට ගන්නත් බලනවා. ඒ කියන්නේ මේ ශරීරය අපි වටමිනුම් ලබා ගනිද්දී සමහර අය ලිහිල් බවින් ගන්නවා, සමහරක් අය ගොඩක් හිරට. ඒ කියන්නේ තියෙන ප්‍රමාණයටත් වඩා හිර කරලා ටේප් පටින් අවශ්‍ය මිනුම ලබා ගන්නවා. ඒක කවදාවත් කරන්න එපා. ඔයාගේ ශරීරය කොහොමද තියෙන්නේ? ඒ ශරීරයේ වට ප්‍රමාණය මනිද්දී ඒ එන අඟල් ප්‍රමාණයෙන් භාවිතා කරන්න. කිසිම වෙනසක් කරන්න එපා. ඒකට අඟලක් එකතු කරන්න හරි අඟලක් අඩු කරලා හරි මිනුම ලබා ගන්න එපා. ඔයාගේ ශරීරයේ කොහොමද තියෙන ප්‍රමාණය අන්න ඒ ප්‍රමාණයම මෙතනදී මිනුම විදියට ගන්න. තන්න කෙනෙක්ගේ පපුවට ප්‍රමාණය අඟල් 40ක් තියෙනවා. හැබැයි ඒක නා හිරට තද කරලා ටේප් එක යවලා තමන්ගේ පපුවට ප්‍රමාණය මැන්නොත් එයාට සමහරක් විට ලැබෙන්නේ 39ක් 38ක් ඔය වගේ ප්‍රමාණයක්. ඔය වගේ ප්‍රමාණයක් අරගෙන ඔය මින්ම ගණනය කරලා අපි පතරම සකස් කරගෙන ඇඳුම මහගත්තා කියන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ඒ ඇඳුම යට අඳින්න පුළුවන් වේද? බැහැ. මොකද එයාගේ පපුවට ප්‍රමාණය 40යි. එයාගේ පපුවට ප්‍රමාණය 40. හැබැයි ඇඳුමේ ඒ පපුවට ප්‍රමාණය මැනලා බලද්දී තියෙන්නේ කීයද? 38යි. එතකොට එයාට අඳින්න පුළුවන්ද? අඟල් දෙකක්ම අඩුයි. එයාට අඳින්න බැහැ. ඔළුවෙන් දාගත්ත පපුවෙන් පහලට ඇඳුම යන්නේ නැහැ. ඒ හන්දා අපි මේ මිනුම් ලබා ගනිද්දී ටේප් පටිය හිර කරලා තද කරලා ශරීරය වටා ගෙනියලා මිනුම් ලබා ගැනීම කරන්නේ නැහැ. ඊළඟ වැරද්ද තමයි ටේප් පටිය ඕනවට වඩා ලිහිල් කරලා මිනුම් ලබා ගන්නවා. හිතන්න කෙනෙක් මහත් වෙයි කියලා බයට කෙනෙක් මේ නිර්මාණය කරගන්න ඇඳුම කෙනෙක් මේ මහ ගන්න ඇඳුම එයාට තව ටික කාලෙකින් අඳින්න බැරි වෙයි කියලා බයට කාලයක් අඳින්න පුළුවන් වෙන්න එයා කරන වැඩේ තමයි එයාගේ ශරීරයේ සැබෑ මිනුමට වඩා අඟල් එකක් දෙකක් වැඩි කරලා මිනුම ලබා ගන්න එක. හිතන්න කෙනෙක්ගේ වට ප්‍රමාණය පපුව වට ප්‍රමාණය අඟල් 40ක් තියෙනවා නම් ඒ කෙනා අර හේතු මත අඟල් 42ක් කියලා මිනුම ලබා ගන්නවා. එතකොට වෙන්නේ ශරීරයේ හැඩය මනාව ලස්සනට පේන්නේ නැති වෙනවා. මොකද ලිහිල් බව වැඩිනේ. ලිහිල් බව වැඩි වුණාම අපේ ශරීරේ ගානට ඇඳුම තියෙන්නේ නැහැ. මහලා ඉවර වුණාම මේ මිනුමට මහලා ඉවර වුණාට පස්සේ ඇඳුම තියෙන්නේ ලිහිල් වෙලා. එතකොට අපේ ශරීරයේ හැඩය නැති කරන්න ඔන්න ඔය ලිහිල් මිනුම් හේතුවක් වෙනවා. ඒ හන්දා කිසිම වෙලාවක මිනුම් ලබා ගද්දී ටේප් පටිය ඕනවට වඩා හිර කරලා ගන්නත් එපා. ඕනවට වඩා ලිහිල් කරලා ගන්නත් එපා. ඊළඟ වැදගත් කාරණාව තමයි අපේ ශරීරයේ සමබර නැහැ. ඒ කියන්නේ එක පැත්තක මිනුම් අනිත් පැත්තේ මිනුම් වලට සමාන වෙන්නේ නැහැ. මම කියන්නේ මේ කොටස් දෙකක් තියෙන ඒවට. හරිද? ඒ කියන්නේ අපේ අත ගත්තාම අපිට දකුණු අතක් සහ වම් අතක් තියෙනවා. ඔය අත් දෙකේ ඔයාලා දැකලා ඇති වෙනසක් එක අතක් මහතයි එක අතක් කුඩයි. නේද? එතකොට අපි මිනුම් ගද්දි හැම වෙලෙම ගන්න ඕනේ කුඩා අතේද? කුඩා අතේ නෙවෙයි. විශාල අතේ තමයි අපි මිනුම් ලබා ගත යුත්තේ. හේතුව අපි කුඩා අතේ මිනුම් ලබාගෙන මොකක් හරි ස්ලීව් ඩිසයින් එකක් කරොත් ඒ මන්දි ස්ලීව් එක හැදුවොත් එහෙම අපේ විශාල අතේ වට ප්‍රමාණයට ඒ ස්ලීව් එක හරියන්නේ නැහැ. මදි වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. මොකද එතන අපේ කුඩා අතේ වට ප්‍රමාණයට වඩා විශාල අතේ වට ප්‍රමාණය අතර අඟල් භාගයක් හෝ මහතම අයගේ අඟලක වගේ වෙනසක් තියෙන හන්දා. ඒ හන්දා හැම වෙලේම විශාල අතේ මිනුම් ලබා ගන්න මතක තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් කුඩා අතේ වට ප්‍රමාණය අනුව ගණනය කරලා කියන වෙනස අඩු කරගෙන ඔයාලට ඒ කුඩා අතේ ප්‍රමාණයටම ස්ලීව් එක හදාගන්න. ඊළඟ කාරණාව තමයි අපි ශරීරයේ මිනුම් ලබා ගනිද්දී අපි අපේ ශරීරය තියාගන්න ඕනේ සාමාන්‍ය විදියට. අපි අතක මිනුම් ලබා ගන්නවා නම් අපි අත පහතට දාගෙන සාමාන්‍ය විදියට තමයි තියාගන්න ඕනේ. මොකද අපි දවසේ වැඩි හරියක් අපි අත තියාගෙන ඉන්නේ සාමාන්‍ය විදියට. සාමාන්‍ය ඉරියව්වෙන්
අත පහතට දාගෙන. එහෙම නැතුව අපි වෙලක් මැද්දේ හිටව පඹයෝ වගේ අපි හැම වෙලේම අත දිග අරගෙන ඉන්නේ නැහනේ. දිග අරගෙන හිටියා නම් අපිට පුළුවන් මේ මිනුම් ගද්දී අත මේ විදියට දිග ඇරලා ඒ වට මිනුම් ඒ වගේම උස ඒ වගේ දේවල් ගන්න. හැබැයි අපි පඹයෝ වගේ හැම වෙලෙම අත දිග අරගෙන ඉන්නේ නැහැ නේද? අපි සාමාන්‍ය විදිහට අත පහළට දාගෙන තමයි ඉන්නේ. එතකොට මිනුම් ගනිද්දී අපි අත සාමාන්‍ය විදිහට පහළට දාගෙන තමයි මිනුම් ගන්න ඕනේ. අනිත් දේ තමයි අපි මේ විදිහට අත පොඩ්ඩක් හරි උස්සවලා මිනුම් ලබා ගනිද්දී මෙන්න මේ මස් පිඩු. ඒ කියන්නේ මෙහෙම තියෙද්දි මේ මස් පිඩු තියෙන්නේ මේ සයිඩ් එකේ මස් පිඩු ටික තියෙන්නේ ලිහිල්ව. හරිද? හැබැයි මේ විදිහට කරාම සංකෝචනය වෙනවා මස් පිඩු ටික. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මෙහෙම ගන්න මිනුම. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අත පහතට දාගෙන ගන්න මිනුම් වලට වඩා මෙහෙම අත පොඩ්ඩක් උස්සලා ගද්දී මේ මිනුම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. වැඩි අගයක් එන්න පුළුවන්. අත වට ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තාම කෙනෙක්ගේ 13ක් ආවොත් මෙහෙම කරද්දී 14ක් විතර එන්න පුළුවන්. ඒ කියන්නේ අත පොඩ්ඩක් ඔසවලා ගත්තොත් 14ක් වගේ එන්න පුළුවන්. ඒ හින්දා මිනුම් ගනිද්දී අනිවාර්යෙන් හැම වෙලේම සාමාන්‍ය ඉරියව්වකින් ඉන්න. අතේ මිනුම් ගද්දී හැම වෙලේම අත පහතට දාගෙන සාමාන්‍ය විදිහට තියාගෙන මිනුම් ගන්න.